අයිබෝන් කියලා පිළිගන්නවා අපේ අලුත් YouTube channel එකට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. මගේ කලින් පාවිච්චි කරපු YouTube channel එක මේ වෙලාවේ නැහැ. ඒක පොඩි කේසයක්ගේ ලයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ YouTube channel එක හරහා මම ඔයගොල්ලන්ට කරන්නේ eBay website එකේ මුදල් හොයන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් eBay website එක හරහා අපට පුළුවන් ඕනම භාණ්ඩයක් ලංකාවේ තියෙන අපි ගාව තියෙන ඕනම භාණ්ඩයක් නීත්‍ය අනුකූල දේවල් යුරෝප රටවල් වලට විකුණ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේකෙන් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. මේව බොරු නෙමේ. මේවට මුදල් ගෙවන්න දෙයක් නැහැ. අපේ අතේ තියෙන භාණ්ඩයක් මේකට ඇඩ් එකක් දැම්මහම අපට ඇලවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 100%ක් සාර්ථකයි. දැන් මම පෙන්වන්න හදන්නේ ඔයගලන්ට පොල් කටු ගෙදර ඕනම කෙනෙක්ට පොල් කටු හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. පොල් කටු සුද්ධ කරලා ඔයාලට පුළුවන් මේ eBay එක හරහා ඇලවි කරන්න. පොල් කටු විතරක් නෙමේ ගස්වල කොළ වර්ග, මල් වර්ග වෙරළ යවන්න පුළුවන්, කුළුබඩු වර්ග, නිර්මාණ, චිත්‍ර, ඒ වගේම තව ගොඩාක් අයිටම් අපිට මේ eBay වෙබ්සයිට් එක හරහා ඇලවි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේකේ ඔය පොල්වලි චිප්ස් එක පොඩියට කැපලි කරලා ඒ මේ මැෂින් අවශ්‍ය නැහැ. දැන් වේලන්න වුණත් කොළ වර්ග වේලන්න මැෂින් අවශ්‍ය නැහැ. ගොඩක් වර්ග තියෙනවා ගොඩාක්ම ඇලවි වෙන අයිටම්. දැන් එහෙම බැලුවොත් එහෙම තියෙනවා කුරුඳු, පොල් කටු වගේ දේවල් යනවා. එතකොට ගස්වල කොළ වර්ග, කොට්ටම්බ කොළ වගේ ගොඩාක් යනවා. ඒව ගන්න මාළු ටැංකිය වලට දිලීර නාශකයක් වශයෙන් භාවිතා කරන කොට්ටම්බ කොළ. ඉතින් රටවල නැති හින්දා අපි මේ වෙබ්සයිට් හරහා තමයි අපේ රටවල වලින් මිලදී ගන්නෙ. ගොඩාක් අය මුදල් හොයනවා මේ වෙබ්සයිට් එක හරහා. ඔයාලට ෆෝන් එක විතරයි අවශ්‍ය වෙන්නේ. දුරකථනය හොඳටම ඇති, කිසිම ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ. මේක මම නම් මුලින් ඉඳලා කියලා දෙනවා ඔයගලන්ට. ඉංග්‍රීසි දැනුමක් නැති අයට කොහොමද මුදල් හොයන්නේ කියලා. ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම පොල් කටු. ඔයාලට පේන විදිහට බලන්න පොල් කටු ඇලවි වෙන්නේ $199ට. ඩොලර් 199 කියන්නේ ලොකු මුදල්. ඩොලර් 290ක් විතර වෙන්නේ මේ දවස්වල. ඉතින් බලන්නකෝ. දැන් මේකේ මේකින් අයිටම් 6ක් විකුණලා තියෙනවා. ඔයාලට පේන විදිහට අයිටම් 6 sold කියලා තියෙන අයිටම් 6ක් විකිණලා තියෙනවා. ඉතින් ඇති නේද? සාමාන්‍ය එකක් ගියත් මාසෙට ඇති මේ වගේ අයිටම් එකක්. ඉතින් තව ගොඩාක් අයිටම් තියෙනවා. මේක eBay ඩිරෙක්ෂන් නැත්තරම ටික දවසක් නතර කරලා තිබ්බා. මොකද අපිට මේ කරගන්න බැරි වුණේ ඇමරිකාවෙන් ගැහුවනේ ටැක්ස් එක. ඒ ටැක්ස් එක අපටත් ඉතින් බලපානවා ඇත්තටම. මොකද අපි ඇමරිකාවෙන් මුදල් හොයන්නේ. එතකොට ඒකේ රටවල් වලින් මුදල් හොයන අයට 80ක විතර ටැක්ස් එකක් ගැහුවා. ඊට අමතරව ඉතින් ඒක හින්දා දැන් නැවත පටන් ගන්න තියෙනවා ඇත්තටම. අපට ඕනම කේට ඕන දැන් ආපහු මුදල් හොයන්න පුළුවන්. කලින් eBay account එකක් තියෙන කෙනෙක් නම් එයාට පුළුවන් ලේසියෙන්ම හොයන්න. ඒතර account හදන්න ඕනේ නැහැ. පෙවුනි එක හදලා නැත්නම් පෙවුනි එක හදලා ලින්ක් කරලා අපිට පුළුවන් ලිස්ටින් දාලා දිගටම කරගෙන යන්න. අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් eBay account එකක් හදලා වෙරිෆිකේෂන් ටික කරලා පෙවුනි එකත් ලින්ක් කරලා අපිට පුළුවන් ලිස්ටින් දාලා වැඩ කරගෙන යන්න. ඉතින් මේක මම eBay account එක සාර්ථකව ඔයාලා ෆෝන් එකටම හදාගන්න කියලා දෙනවා. වෙරිෆිකේෂන් ටික කියලා දෙනවා. ඊට පස්සේ ලිස්ටින් එකක් දාගන්නේ කොහොමද කියලා හදාගන්න විදිය කියලා දෙනවා මුලින් ඉඳලා. පෙවුනි එක ලින්ක් කරගන්න විදිහ මේ හැම දෙයක්ම මම කියලා දෙනවා. ඒ වගේම තමයි පළවෙනි එක විකුණ ගන්න අපි ඔයාලට උදව් කරනවා. ඉතින් ඕනම කේට මම සපෝට් එක දෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පොඩි දෙයක් දෙන්න WhatsApp message එකක් දාන්න. මුදල් ගෙවන්න කැමති කොහොමද කරන්න කියලා. අනිවාර්යෙන් මම කියලා දෙන්නම්. ඉතින් මේ පේනවනේ වෙබ්සයිට් එක. බලන්න පහලට යනකොට කොච්චර පොල් කටු දාලා තියෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න මෙන්න මේ විදිහට අපිට ඕනම කේට ඇත්තටම මුදල් හොයන්න පුළුවන්. 100%ක් සාර්ථකයි මේ වැඩේ. ඕනම කේට තමන්ගේ තියෙන දේවල් ඇලවි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගස්වල කොළ වර්ග කිව්වොත් කොට්ටම්බ කොළ ඇත්තටම මේවා ගන්නේ ඒ රටවල් වලට මාළු ටැංකිය දිලිරනාශක වශයෙන් භාවිතා කරන කොට්ටම්බ කොළයක නම් කුරුඳු වගේ දේවල් ගන්නවා, බෙහෙත් ඖෂධ වලට ගන්නවා. ඉතින් මල් වර්ග වේලලා ගන්නවා. නිල් කටුරු මල් එහෙම හොයා ගන්න පුළුවන් අයට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කුරුඳු ග්‍රෑම් 100ක් අපට පුළුවන් $18 කියන්නේ රුපියල් 6000ට ලං වෙන්න දාන්න. බලන්නකො මේ ප්‍රමාණය කොච්චර විකුණුලද කියලා. 9280ක් විකුණුලා අයිටම්.
ඉතින් මේ විදිහට මේ ලංකාවේ මිනිස්සු ඉතින් මේ විදිහට අපිට මුදල් හොයන්න පුළුවන්. මේක මෙහෙමයි. ඉතින් අර සමහරක් අය හිතනවා මේව බොරු කියලා. බොරු නෙමෙයි. ඇත්තට මුදල් හොයන්න පුළුවන් 100ක් එක හරියට කරන් යන්න ඕනේ. ඉතින් අර සමහරක් අය ඉන්නවා අද පටන් අරන් හෙට අතහැරලා දානවා. එහෙම නෙමෙයි. අද පටන් අරන් ටික දවසක් කරන්න ඕනේ. ඉතින් මේක ඒක කරගෙන යනකොට තමයි අපිට මේ පාර හැදෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කොට්ටම්බ කොළ. කොට්ටම්බ කොළ බලන්නකො කොළ 100ක්. ඩොලර් 15යි මෙතන මේ shipping charges වෙනම ඇඩ් කරලා තියෙනවා. ඩොලර් 15ක් කියලා හිතන්නකෝ. ඩොලර් 15ක් කියන සාමාන්‍ය රුපියල් 4500කට ලං වෙන්න මුදලක්. බලන්න මෙතන 3560ක් අයිටම් විකුණලා. මේ පොළොවට දිරලා යනකොළ ඉතින් ඒකයි මම කියන්නේ මේක පටන් ගන්න අදම මම කියලා දෙන්නම් මුලින් ඉඳලා කියලා දෙන්නම් කරගන්න විදිය. දැන් මේ මෙන්න මේව බලන්න මේවා ඕනම කේට හොයාගන්න පුළුවන්. බලන්න මේ කොහොමද මේව විකිනෙන්නේ කියලා. මේ දැකලා ඇතිනේ. මේ අයිටම් 389ක් විකුණලා දෙනවා. මේක ඉගෙන ගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බරයට කෝල් එකක් දෙන්න. ලියා ගන්න WhatsApp නම්බර එක 0294 ගහන්න එක අපි මේක ඒ නම්බර එක ලංකාවේ කෝඩ් නම්බර එක. මේක පිටරට නෙමෙයි මම ලංකාවේ ඉන්නේ. 0294 ගහන්න. ඊට පස්සේ 75යි 869යි 0252 මෙන්න මේ නම්බරේ ෆෝන් එක සේව් කරලා මට WhatsApp කෝල් එකක් දෙන්න. මුදල් ගෙවන්න කැමති කරන විදිය කියලා දෙන්න. අනිවාර්යෙන් මම කියලා දෙන ඕනම කෙනෙක්ට. ඉතින් මේකේ කුළුබඩු වර්ග එතකොට චිත්‍ර කරන කෙනෙක් නම් චිත්‍ර නිර්මාණ කෙනෙක් නිර්මාණ යුරෝප් රටවල් වලට ඇලවි කර ගැනීමේ හැකියාව තියෙන මේ වෙබ්සයිට් එක කරා. ඒකම ගොඩක් වටිනවා. ඉතින් මේ බලන්න මේ කොට්ටම්බ කොළ කොච්චර ප්‍රමාණයක් විකින්නවද කියලා බලන්නකෝ. ඉතින් මේක සමහරක් අය නොදන්නව වෙන්න පුළුවන්. දන්න අය ඉන්නවත් ඇති අනිවාර්යයෙන්ම. ඉතින් ඉගෙන ගන්න ඉන්න මුලින් ඉඳලා කියලා දෙන්නම්. පළවෙනි එකත් විකුණ ගන්න උදව් කරනවා. ඊට පස්සේ දිගටම සපෝට් එකට ඉන්නවා මම. මේක අවුරුදු 5ක් විතර ඇත්තටම මම නොමිලේ කියලා දුන්නේ. දැන් අර පොඩි ගාණක් අරන් කියලා දෙන්නේ. නොමිල කරන්න අමාරුයි මේ දවස්වල මේ කාලේ අනුව කරන්න අමාරුයි. නොමිල කරාම ඒක හෙට අපෙන් account එක හදාගෙන අතහැරලා දානවා. එහෙම නෙමෙයි මේක කරගෙන යන්න ඕනේ දිගටම. කරගෙන යනකොට තමයි මේක නැඳිලා ඉන්න දෙයක් නෑ. ලිස්ටින් දාලා පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ. ඔයාලට මේල් එකකින් ඔයාලට දන්නවනවා item එක විකුණනවා නම් address phone number මේ address එකයි මුදල ඔයාලට මුලින්ම වැටෙනවා. shipping charges උත් වැටෙනවා. ඊට පස්සේ තමයි තැපල් කරන්න තියෙන address වලට. තැපල් හරහා යවන්නේ. ඉංග්‍රීසියෙම පුළුවන් ඕනම කේට තැපල් හරහා යවන්න. ඉතින් එහෙනම් ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. bell එක click කරලා තියාගන්න. එහෙනම් මම මෙලියෙන් සමු ගන්නවා. ඔයගොල්ලෝ සියදෙනාට